කොහොමද යාළුවනේ මේ තමයි අපේ ගම අවසානට වගේ යන මල්ලතුව මේ ගඟට එහා පැත්තෙන් තියෙන්නේ ඒරුවව ජලාශය. අද වෙනකොට ඒරුවව ජලාශයේ සියලුම වන්දරට ඇරලා තියෙනවා. ඔය වඩ යන්න පාරකට වගේ. ඉතින් ගයිස් අතුංගමට එන්න තියෙන පාරවල් සීලුම දේ මේ වෙලාවේ වැහිලා තියෙන්නේ. උලගල් මාර්ගය යට වෙලා තියෙන අඩි 2ක පමණ උඩින් වතුරක් යනවා. හින්දා කවුරුත් යන්න එපා. ගයිස් හැමෝටම කියන්නේ ගෙවල් වලට ඉන්න මේ වෙලාවේ අනුරාධපුරේ සංචාරය සඳහා කවුරුත් මේ වෙලාවේ එන්න සුදුසු නැහැ. මොකද ගොඩක් තැන්වල වතුරෙන් යට වෙලා තියෙන්නේ. ඒ හින්දා මේ දවස් කීපය ගෙවල් වලට වෙලාම ඉන්න. A9 මාර්ගයේ ගල්කොළම ප්‍රදේශයෙන් අඩි 2ක පමණ ප්‍රමාණය වතුර යනවා. දැන්ට වාහන නවත්තලා තියෙන්නේ. ඉතින් ගයිස් මේ වෙලාවේ කොහෙවත් එන්න එපා. ගෙවල් වලට වෙලාම ඉන්න. දැන් චෝටි නැස්සේ අඩුවීමක් තියෙනවා. නමුත් එහා පැත්තෙන් ආයෙත් කලුවරේගෙන එනවා. මොකද මේ තව ටිකකින් ආයෙත් වහිනවා. මං හිතන්නේ තව දවස් 2ක් 3ක් යනකම් මේක මේ තත්ත්වයේ තියේ වතුර බහින්නත් දවස් 2ක් 3ක්වත් අඩුම යනවා. සේෆ්ටි අඩුයි. ඒත් ඔයාලට මේක පෙන්වන්න ඕනේ. ඒ හින්දා තමයි අපිත් මෙතෙන්ට ඇවිල්ලා මේ වීඩියෝ එක කරන්නේ. අඩු මුතුනේ පාව්. අනිත් පාරවල් දෙකෙත් අපි වීඩියෝස් අරන් තිනවා. ඔයාලට එකත් බලන්න පුළුවන්. එකත් බලලා ගෙවල් වලට වෙලා මේ වෙලාවේ සේෆ්ටි තියාගෙන ගෙවල් වලට ඉන්න. මේ පේන්නේ තෝඩමඩුව මාර්ගය. තෝඩමඩුව වැව බන්ටික උඩුනුත් වතුර දානවා. ඒ හින්දා හරිම අවදානම් තත්ත්වය තියෙන්නේ. ඒ හින්දා වැඩි යන්න එපා. බලන්න යන්න එපා මේ වෙලාවේ. ඇත්තටම ලොකු වතුර ප්‍රමාණයක් තියෙනවා. ගයිස් බුළු පාර මැට වෙලා ඉන්නේ. ගයිස් මේ පේන්නේ උඩගල් පාර. ඔයාලට පේනවා ඇති මුළු කුඹුරු යායම යට වෙලා තියෙන්නේ. මේ පේන්නේ A9 ප්‍රධාන මාර්ගය. ඒකත් අඩි 2කමාරක් 3ක් යට වෙලා තියෙන්නේ. වාහන යන එක නවත්තලා තියෙන්නේ. මොකද එන වතුර පාරේ ස්පීඩ් එක ඇත්තටම වැඩි.